අයිබෝන් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අත්තරංගුට අරගෙන තිබෙන්නේ මීට වසර 18කට කලින් ඔහු විසින් කරන ලදයි කියන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඒක හුදු චෝදනාවක් විතරයි. ඒ චෝදනාවට තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්තරංගුට අරගෙන දැන් මේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ජනාධිපතිවරයා අවසර ලබා දීලා තිබෙන්නේ. හැබැයි අපි අහන්නේ පිල්ලයන්ව මේ චෝදනාවට අත්අඩංගුවට ගත්තා නම් ජනතා විමුක්ති පෙරමුණ විසින් 88-89 කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ එවක උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයි ජවිපේ නායකින් අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා. ඇතරම අර චෝදනාව නැගෙනහිර උපකුලපතිවරයා සම්බන්ධ එක චෝදනාවක් විතරයි. හැබැයි මේක කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒක ස්ථාපිත කරුණක් ජනතා විමුක්ති පෙරමුණ විසින්ම සිද්ධ කළා කියලා. දැන් ඔබට පේනවා එකම චෝදනාව තමයි මේ සංවිධාන දෙකටම තිබෙන්නේ. LTT සංවිධානයට එවක 2006 මේ කරුණා අම්මල්ලා පින්ලයාල්ලා එතකොට LTT සංවිධානයේ හිටියේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ අනිත් සංවිධානය දෙකම කරලා තිබෙන්නේ විශ්වවිද්‍යාල දෙකක උපකුලපතිවරුන් දෙදෙනෙකු අතුරුදහන් කිරීම සහ ඝාතනය කිරීම. ඇත්ත වශයෙන්ම මේක අතුරුදහන් කිරීම මුලින් කිව්වා වගේම මේක චෝදනාවක් විතරයි. හැබැයි මේ ස්ටැන්ලි විජේසුන්දර මහාචාර්යවරයා ඝාතනය කරලා තිබෙන එක ස්ථාපිත කාරණයක්. ඉතින් එහෙනම් ඇයි මේ වැරදි දෙකට දෙආකාරයකින් සලකන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. ඇත්තටම පිල්ලයන් අත්අඩංගුවට ගත්තේ මේ චෝදනාව නිසා නෙමෙයි. මේ ආණ්ඩුවට අවශ්‍යයි දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න. මේ පිල්ලයන්ලා කරුණලා එදා LTT එකට එරෙහි වුණා. LTT එකට එරෙහි වුණා විතරක් නෙමෙයි. ඔවුන් ශ්‍රී ලංකා හමුදාවට සහාය ලබා දුන්නා. මේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා වන ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා. ඒක නිසාම කරුණාට සහ පිල්ලයන්ට LTTට සම්බන්ධ දෙමළ ඩයස්පෝරාවේ විශාල විරෝධයක් තිබෙනවා. ඒ අනුව මේ පුජ්‍යලයන් විශේෂයෙන්ම පිල්ලයන්ට මේ අවස්ථාවේදී වද දෙන්නේ ඔවුන් හිරේ විලංගුවේ දමන්නේ ආණ්ඩුවට අවශ්‍යයි මේ අවස්ථාවේදී Tamanට උතුරෙන් නැගෙනහිරෙන් ඡන්ද ලැබුණු නිසා LTT ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා තමයි ඔවුන් මේ ආකාරයට පිල්ලයන් වැනි අයට වද දෙන්නේ කියන එක අපිට ඉතාමත්ම පැහැදිලිව විශ්වාස කරන්න පුළුවන්. ආණ්ඩුව කියනවා නම් නෑ එහෙම නෙමෙයි කියලා මේ නීති ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා තමයි කියලා මේ පිල්ලයන්ව අත්අඩංගුවට ගත්තේ. එහෙනම් ආණ්ඩුව පෙන්වන්න ඕනේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබෙන චෝදනාව සම්බන්ධයෙන්ුත් පරීක්ෂණ පවත්වලා වහාම වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න. එහෙම නැත්නම් මේක අනිවාර්යයෙන්ම politically motivated අත්අඩංගුවට ගැනීමක්, දේශපාලන වශයෙන් පලි ගැනීම සඳහා කරපු අත්අඩංගුවට ගැනීමක් කියන එක අනිවාර්යයෙන්ම නිගමනය කරන්න පුළුවන්.